හරි ඉතින් හැමදාමත් වගේ සාදරයෙන් පිළිගන්නවා පිජන් පැරඩයිස් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ මගේ මිසින් වෙච්ච වීඩියෝ එක. ඒ කියන්නේ මම ඩිලීට් කරේ දාලා කොපිරයිට් වැදුනා කියලා ඩිලීට් කරපු වීඩියෝ එක තමයි ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ. හරි ඉතින් ඒක නැති කරුණුත් මේක කියනවා. ඉතින් ඒක බැලුවත් නැතත් ඔයාලා මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. සහ ඉතින් කියන්න ඕනේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න. එතකොට තමයි අනික් පරවියට ආස අනික් කට්ටියටත් මේක ෂෙයා වෙන්නේ. සහ ඉතින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. හැමදාමත් වගේ කියන්න තියෙනවා ඉතින් අපේ YouTube channel එකේ අලුතෙන් වීඩියෝ එකක් දැම්මා. ඉතින් මගේ පරේ කූඩුර අලුතින් බාපු බෝනිකා. අන්න ඒ වීඩියෝ එකත් ඔයාලා ඉතින් බලන්න ඕන්න පෙන්නනවා. සහ ඉතින් කියන්න ඕනේ හැමදාමත් වගේ අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell notification එක all දාලා තියාගන්න. ඕල්ම දැම්මොත් තමයි ඔයාලට ඉතින් අපි කියන වීඩියෝ ළඟටම ගෙන්නවා ගැනීමේ හැකියාවක් තියෙන්නේ. හරි ඉතින් ওই ටික තමයි කියන්න තියෙන්නේ. හරි එහෙනම් අපි යමු පරේ කුඩුව කස් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු හා වැදගත්කම් මොනවද කියලා බලන්න. මේ පිජන් පැරඩයිස් පරවි හදන වෙනස්ම විදිහ. අද ඉතින් ඔන්න ගෙනල්ලා තියෙනවා මගේ මිසින් වෙච්ච වීඩියෝ එක. ඒ කියන්නේ කොපිරයිට් වැදිලා මම ඩිලීට් කරපු වීඩියෝ එක පරේ කුඩුව කස් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු හා වැදගත්කම් මොනවද කියලා. හරි ඉතින් ඊට කලින් ආයෙත් පෙන්නනවා. ඔන්න ඉතින් අස් කරාට වැඩක් නැහැ. අය අස් කරන්න වෙනවා. සහ ඉතින් පෙන්නන්න ඕනේ ඉතින් තාත්තේ කලින් ඔයාලට වීඩියෝ එකේ පැටියව පෙන්නන්න බැරි වුණා. දැන් මං හිතන්නේ එක විතරකින් වගේ ඇවිල්ලා ඉන්නවා. පෙනෙයිද දන්නේ. සෝ ඉතින් පේන්නේ නැහැ වගේ සීන් එකක් තමයි යන්නේ. ඉතින් ඔහෙත් පිටර දාලා ඉන්නවා. මේ පැත්තෙත් ඉන්නවා පැටියෙක් ඇවිල්ලා. ඉතින් ওই ටික තමයි පෙන්නන්න තියෙන්නේ. හරි එහෙනම් අපි බලමු පරයි කුඩුව කස් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු හා වැදගත්කම් මොනවද කියලා මම මිසින් වෙච්ච වීඩියෝ. හරි අපි පළවෙනියටම ගමු සැලකිලිමත් මොනවද කම් මොනවද කියලා. ඊට කලින් කියන්න ඕන ඔයාලට මේකට ඕන වෙනවා මාක්ස් එකක් දානවා නම් හොඳයි. සහ මොනවා හරි සුද්ධ කරලා ජරාව සුද්ධ කරලා ගන්න පුළුවන් දෙයක් ඕන වෙනවා. හරි අපි බලමු සැලකිලිකම් මොනවද කියලා. පළවෙනියටම ගත්තොත් ඉතින් ජරාව හොඳට යටින්න සුද්ධ කරලා ගන්න ඕනේ. සහ අනිත් දේ තමයි බිත්තර. ඔයාලා කුඩුවේ බිත්තර තියනවා නම් කුඩුව වැඩිපුර පද්දන්න ඕනේ නැහැ. ඒ කියන්නේ සුද්ධ කරද්දී බකල් කුඩුවක් වගේ නම් පොඩ්ඩක් පැද්දෙනවානේ. ඒක කරද්දී බිත්තර පෙරිලා වගේ ගිහිල්ලා ඉතින් බිත්තර සවුත් වෙන්න පුළුවන්. සහ වැඩිපුර සද්ද කරන්න හොඳ නැහැ. ඔයාලා කුඩුවේ පැටව ඉන්නවා නේද? පැටව බය වෙන්න පුළුවන්. එක එක ලෙඩ හැදෙන්න පුළුවන් ඉතින්. ඒ හින්දා සහ ඉතින් ඔක්කොම වාජන් ටික මුලින් එළියට දාලා තමයි කරන්න ඕනේ. ගහලා තමයි තියෙන්නේ. තව සැලකිලිමත්කම් එකක් තියෙනවා. ඒක ඉතින් විශේෂයි. ඒ විශේෂකම තමයි ඉතින් බක්කි වල ජරාව තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඔය වගේ කන්තු තිබ්බොත් ඉතින් සුද්ධ කරන්න ඕනේ. ඔඩියට නිකන්. ඔඩියට නිකන් බෙට් ටිකක් ඔන්න ඔය වගේ තිබ්බට ඉතින් අවුලක් නැහැ. මොකද ඉතින් පරවි පැටව. ඒ කියන්නේ පරවි පැටව ආවට පස්සේ අන්නේ පැටවුන් කකුල් ලෙඩ හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ කකුල් ඉස්සරහා කකුල් ලැද වෙලා වගේ දේවල් හැදෙන්න පුළුවන්. ওই කූඩුවේ ජරාව තිබ්බේ නැත්තම්. ඒ කියන්නේ රළු නැත්තම්. සීනිදුවට වගේ තිබ්බොත් කකුල් ලෙඩ වගේ හැදෙන්න පුළුවන් කකුල් ඉස්සරහා. ඉතින් ওই ටික තමයි සැලකිලිමත් වශයෙන් කම් වශයෙන් තියෙන්නේ. හරි එහෙනම් අපි බලමු වැදගත්කම් මොනවද කියලා. වැදගත්කම් වශයෙන් ගත්තොත් ඉතින් කූඩුවේ ලස්සන වෙනවා. කූඩුවේ ගඳ නැති වෙනවා. ඔය ටික තමයි සහ ඉතින් ගොඩක්ම දුරට ගත්තොත් පරවින්ගේ ලෙඩ රෝග අඩු වෙනවා. සෙම ලෙඩේ ඊට පස්සේ ඔය එක එක ලෙඩ ගොඩක් දුරට අඩු වෙනවා. ඉතින් කටු ලෙඩේ එහෙම සහ ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඇස් ලෙඩත් බොහෝ දුරට අඩු වෙනවා. සහ හොඳ පැටව සාර්ථකව ගන්න පුළුවන්. පිටර දැමීම ඉක්මන් වෙනවා. හරි ඉතින් ඔය ටික තමයි මම අද ගේන්නේ. සහ ඊළඟට මම වීඩියෝ එකක් ගේනවා. ඒක ඉතින් පොඩි තොරතුරු ඔයාලට දෙන්න. ඔයාලම බලන්න මොකක්ද කියලා. ඊළඟට ඉතින් මම ගේනවා පරි විකුණනවද නැද්ද කියලා වීඩියෝ. ඉතින් ඒක පරි ගන්න කට්ටිය ඉන්නවා. ඉතින් මේ වීඩියෝ එක බලන්න. හරි ඉතින් ওই දේවල් තමයි කියන්නේ. එහෙනම් අපි අදට ගිහින් එන්න.